hot butter cuttle fish එක hot butter mushroom එක ඔව් ෆන්ක්ෂන්ස් කරනවා මේක අපි රෙඩි කරගන්නකොටම කාඩිෆ් වලින් අපිට ආව නේද අපිට ඊළඟ ඉන්විටේෂන් එක අපිට ආව කාඩිෆ් වලින් මුල්ගල තමයි මේ වැඩේ ඊට පස්සේ අපිට දෙවෙනි එක කාඩිෆ් වල අපිට හම්බෙලා තිනවා සහ තව එකක් අපි එල්ස්බරි ටවුන් එකේ කරන්න ඉන්නවා ඒවට තාම ඩේට් හරියටම ෆික්ස් නෑ ඒවට වැඩ ටික ෆික්ස් ඒක අනිවාර්යෙන් වෙනවා අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ සපෝට් එක ලොකු දෙයක් ඉතින් අද මෙතෙට ඇවිල්ලා නේද මේගොල්ලෝ අපි වෙනුවෙන් මේ වැඩේ වෙන්නේ බෑන්ඩ් එකක් විදිහට අපි තනියෙන්වත් රෙස්ටොරන්ට් එකක් විදිහට මේගොල්ලෝ තනියෙන්වත් නෙමෙයි මමත් එන්ටර්ටේන්මන්ට් එකයි බෑන්ඩ් එකක් විදිහට අපිත් රෙස්ටොරන්ට් එකක් විදිහට මේගොල්ලොත් එකතු වෙලා අර කොම්බෝ නයිට් කියන එක යුනිට් එකක් විදිහට තමයි මේක යන්නේ පෞද්ගලික වුණත් මෙතනින් ඇතුළට එද්දී අර අයියා කිව්වා වගේ ශ්‍රී ලංකන් වයිබ් එක ආවා. ඒක ආව ගමන් අර ඇඟට දැන මොකද අපි වුණත් අතරම ලොකු ස්ට්‍රෙස් එක සමහර වෙලාවට ඉස්සෙම නෙමෙයි. සමහර වෙලාවට ඒ වෙලාවට අපි බර්මින්ගම් ටවුන් එකට යනවා. ඒ කොච්චර ගියත් පබ්ස් අර මේ ගොඩක් තිබ්බා. අපිට ඕන ලංකාවේ එන්නේ නැහැ. එන්නේ නැහැ ඒක සමහරලාට මම පබ් එකට ගිහලා යාළුවට කෝල් එකක් කරලා යාළුවෝ එච්චි මොකද අරක නැති හින්දා. නැති හැබැයි ඒක නැති කරගන්න හරියටම ගැලපෙන තැනට අයි පොඩ්ඩක් මට කියන්න කොහොමද ඩිෂස් කියලා ලංකාවේ ඩිෂස් මොන හරි දිනවද? ඔව් අපේ ලංකාවේ කොත්තු ඉඳන් පටන් ගත්තම රයිස් වෙනකම්ම චොප්සීස් ඔක්කොම ඩෙවල්ස් වර්ග ඕන දෙයක් ගන්න ඕගලන්ට ගන්න පුළුවන් ඒක මම උත්තර දෙන්න මොකද මම අර එළියෙන් ආපු එක්කනේ මමනේ සෙට් කස්ටමර් රිව්‍යු එක. මේකේ hot butter cuttle fish එක ඒතර hot butter mushroom එක ඒක 10 out of 10 එච්චරයි honest review එකක්. අනිවාර්යෙන්. ඉතින් හරි එහෙනම් අපි සංජුලගේ සුමිහිරි සංගීතයේ රස විඳින ගමන් කොම්බෝ රෙස්ටොරන්ට් එකේ රසම රස කෑම බිල්ලක් ගන්න තමයි try කරන්න අද travel lift එක මම කාලා කියන්න කොහොමද වැඩේ කියලා